ස්ටුඩියෝ වෙලාව 6යි විනාඩි 33යි. හරි. දැන් අපි ආපහු කතා කරනවා කළුතර විද්‍යාලයේ විදුහල්පතිතුමාත් එක්ක මේ Future Begins. ඒ වගේම හෙට අනිද්දා මේ දින 3ක් පුරාවට පැවැත්වෙන වර්ක්ෂොප් එක. ඊළඟට රේඩියෝ, සෙමිනාර්ස් වැඩ ගොඩක් තියෙන කළුතර විද්‍යාලයේ දැවැන්ත වැඩි. ඉතින් දරුවන්ට තියෙන වටිනාකම් ගැන මම කැමතියි දැනගන්න ඔබතුමාගෙන්. තුමුසුනි මම කිව්වාගේ උතන උසස් පෙළ අධ්‍යාපනයේ උසස් පෙළින් පසු අනාගත අධ්‍යාපනික අවස්ථා ගැන දැනගන්න අපි දැන් අවට පාසල් වල දරුවන්ට කළුතර දිස්ත්‍රික්කයේ වෙනම දරුවන්ව රෙජිස්ටර් කර ගැනීමක් පූර්වයෙන් කරනවා. හැබැයි එතෙන්ට එන ඕනම දරුවෙක්ට එතනින් ඒ මොහොතේම රෙජිස්ටර් කරගෙන අපි මේ ප්‍රදර්ශනයට යන අවස්ථාව දෙනවා. එතනදී මම කලින් කිව්වා වගේම අධ්‍යාපනයේ විවිධ පැතිකඩ ඇත්තම රැකියා අවස්ථා මොනවද මෙන්න සමහර ලාට දරුවෝ දැනුවත් භාවයක් නැහැ. දැන් මම කලින් කිව්වා වෛද්‍ය විද්‍යාවට ගියොත් හරිය නැත්නම් වෙනත් පාඨමාලාවකදී මොකද්ද ජොබ් එක කියන එක අවබෝධයක් නැහැ දරුවන්ට. ඒ වගේම දැන් කලාංශ ආදාන දරුවෙක් නීති එක්ක නීති පීඨයට ගියොත් නීතිඥවරියක් වෙයි. එහෙමත් නැත්නම් සමහර විට ඊළඟට මොකද්ද කරන්නේ කියන එක රාජ්‍ය විශ්වවිද්‍යාලයකවත් අවබෝධ නැහැ. ඉතින් එහෙම නෙමෙයි දැන් ගොඩක් නැතුව තමයි වැඩ වෙන්නේ. ගොඩක් වෙලාවට අපේ අතීතේ ඉඳන් අපේ උපාධි පාඨමාලාවලත් ඒ ගැටලුව තියෙනවා ගොඩක් දුරට. ඇත්තටම මොකද්ද කරන්නේ මොකද්ද ඊළඟට යන පාත් එක ගැන දරුවෝ දන්නේත් නැහැ. එහෙම පුහුණුවක් නැහැ. ඇත්තටම මෙතනදී දරුවන්ට අවස්ථාව ලැබෙනවා මේ උපාධියෙන් ලැබෙන ප්‍රතිලාභය මොකද්ද? මෙතනින් මට යන්න පුළුවන් කොතෙන්ටද? ඊළඟට තවත් තැනකට ගියහම මෙතන මේ උපාධියෙන් ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද? මේක දරුවන්ට අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් උතන සමස්ත දරුවන්ට ඔහොම ලැබෙද්දි කළුතර විද්‍යාලයේ දරුවන්ට ඊට වඩා දෙයක් ලැබෙනවා. මොකද ලොකු වැඩසටහනක් සංවිධානය කරගන්නේ කළුතර විද්‍යාලයෙන්. එතකොට මේ දරුවෝ මෙතන මාධ්‍ය ඒකකයේ දරුවෝ ඉන්නවා. ඒ වගේම තොරතුරු තාක්ෂණය හදාරන දරුවෝ ඉන්නවා. ශිෂ්‍ය නායකයෝ ඉන්නවා. මේ දරුවන්ට වැඩසටහන සංවිධානය ගැන මේක ලොකු වැඩසටහනක් දවස් 4ක වැඩසටහන සංවිධානය ගැන ලොකු අවබෝධයක් ඇත්තම මේ ලැබෙන ලොකු අත්දැකීමක් ලැබෙන ඇත්තම මේ දරුවන්ට. ඉතින් ඒත් එක්කම අපි කලින් සඳහන් කරා වගේ මාධ්‍ය වැඩමුළුව පවත්වනවා. ඒතර මේකට සහභාගී වෙන්නේ මේක සංවිධානය කිරීම කරනවා කළුතර විද්‍යාලයේ දරුවෝ. මේ සම්බන්ධයෙන් ලොකු අත්දැකීමක් මම දකින විදිහට කළුතර විද්‍යාලයේ දරුවන්ට. ඉතින් රටේම අනිත් දරුවන්ට මේක හොඳ ආදර්ශයක්. අනිත් ඉස්කෝලවලටත් හොඳ ආදර්ශයක්. ඇත්තටම දැන් මම දන්න තරමින් මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරවෙන්නේ අපේ රටේම කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසල් දෙකකින් වැඩසටහන් සිද්ධ වෙනවා. ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ පාසලකින් සිද්ධ වෙනවා. පාසල් දෙකක වගේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් කළුතර දිස්ත්‍රික්කය විතර නෙවෙයි ඇත්තටම මෙතන කොළඹ දිස්ත්‍රික්කයේ දරුවෙක් වුණත් අවශ්‍ය නම් මෙතෙන්ට සහභාගී වෙන්න පුළුවන්. අපි කළුතර දිස්ත්‍රික්කය කතා කරා. හොඳයි. ඉතින් මම හිතන්නේ අපිට අන්තිම මිනිත්තු කීපයක් තියෙන්නේ. ඔබතුමාට මොනවද තව කියන්න තියෙන්නේ මාධව මහතා? ඔව් ඇත්තටම අවසාන වශයෙන් ඒකම අපේ විදුහල්පතිතුමා ප්‍රකාශ කර ආකාරයටම තව දෙයක් මම කරන්න ඕනේ. ඒක තමයි ඇත්තටම දැන් අපේ කළුතර විද්‍යාලයේ ශිෂ්‍යයන් ගත්තම ඒගොල්ලන්ට මේකෙදී අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් හොඳ අත්දැකීම් ප්‍රමාණයක් ලබා දෙන්න. මොකද මෙහිදී අපි අපේ මේ ප්‍රොජෙක්ට් ටීම් එක විදිහට වැඩ කරනවා ආදි ශිෂ්‍යයන් විවිධ වෘත්තීන්හි නියැලෙන ආදි ශිෂ්‍යයන් 60ක වගේ ප්‍රමාණයක් අපි මේ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරනවා. ඊට අමතරව පාසලේම ගුරුවරු 30ක් විතර අපිත් එක්ක මේ ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වෙනවා. ගරු විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඇතුළත්. ඒ වගේම අපේ දෙමව්පියොත් මම හිතන්නේ අපි 30ක වගේ ප්‍රමාණයක් මේ සඳහා සහභාගී කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කළුතර විද්‍යාලයේ ශිෂ්‍යයන් ඒ කියන්නේ ප්‍රිෆෙක්ට්ස්ලා, කැඩෙට්ස්ලා, ඊට පස්සේ IT සොසයිටි එක, ඊට පස්සේ පෙරදිග අපරදිග තූරවාදක කණ්ඩායම්, මීඩියා යුනිට්ස් මේ වගේ පිරිසුත් 40ක විතර ප්‍රමාණයක්. ඒ කියන්නේ 160ක විතර ප්‍රමාණයක ටීම් එකක් තමයි අපි වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ එක්සිබිෂන් එකේ. ඉතින් මෙහිදී අත්‍තරම පාසලේ ශිෂ්‍යයන්ට ඉතාමත් හොඳ අත්දැකීම් ඒ වගේම පළපුරුද්දක් ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා ආදි ශිෂ්‍යයන් සමග වැඩ කිරීම තුලින්. ඉතින් ඒ වගේම මේ ව්‍යාපෘතිය අපි බලාපොරොත්තු වෙනවා දිගටම පවත්වාගෙන යන්න. දිගටම අනාගතයේදී අපි මේ ව්‍යාපෘතිය පවත්වාගෙන යන්න තමයි අපේ බලාපොරොත්තු තියෙන්නේ. Future Begins ඒකත් මේ දරුවන්ටම තමයි ඉස්කෝලෙන් පස්සේ මොනවද කරන්න කියලා හිතාගන්න බැරුව ඉන්න දරුවන් වෙනුවෙන් විවෘතයි. ඒ වගේම ලෙහස කියන්න ඕන දැන් කළුතර විද්‍යාලය කියලා කියන්නේ ලස්සන බෑන්ඩ්ස් දෙකක් තියෙනවා. ඊස්ටර්න් වෙස්ටර්න් බෑන්ඩ්ස් තියෙනවා. එතකොට ගොඩක් ජයග්‍රහණ සමස්ත ලංකා ජයග්‍රහණ ගන්න ඉස්කෝලයක්, කලාප ජයග්‍රහණ ගන්න ඉස්කෝලයක්, ඒ වගේම විවිධ සංගම් තියෙනවා. මේ වගේ මම දන්නවා අපේ රට වටේම ඉස්කෝල ගොඩක මේ වගේ වැඩ කරනවා. සමහර විට ඒක කියා ගන්න අවස්ථාව නැහැ. කවුරුත් දන්නේ නැහැ. දැනුවත් නැහැ. ඉතින් ඇල්ෆා ස්ටුඩියෝ එකේ තියෙන
හැමෝටම මේ ඇවිල්ලා මේ විදිහට උදේ ලස්සනට දවස පටන් අරගෙන ඒක රටටම ලෝකෙටම අරගෙන යන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම. හා